දරුවන්ගේ ප්‍රශ්නයකට ඔබතුමාව හම්බෙන්න ඉන්නේ කියලා ගෙදරට පණිවිඩයක් කියලා තිබුණා ඒකයි. එතකොට මුන්නේ මං සර් මෙයාගේ හයියට ආවෝ. කියන්න සර්. පණිවිඩේ වල තිබ්බේ මේ තාත්තට නම් ඔබතුමා එන්න ඕනේ නෑනේ. යන්න. ඔය තාත්තා එන්න මෙහෙ තාත්තා මෙහෙ එන්න. අමුදේ නැමෙන්නේ තාත්තා තමුද කියලා කරේ වාඩි වෙනවා. තාත්තා ඉලෝ එන්න මෙතන. විකාර කරනවා මෙතන. ළමයිගේ එක එක ප්‍රශ්න හින්දා මං දෙමව්පියෝ කීප දෙනෙකුටම පණිවිඩය යව ඇවිල්ලා මාව හම්බෙන්න කියලා. දැන් මේ තාත්තගේ දරුවගේ නම මොකද්ද? නම සර් මේ හිච්චනේ බං කොල්ලගේ නම. ඔව් සර් හිච්චා සර් හිච්චා. හැබැයි හිච්චා කියන්නේ ගෙදරකද සර්? ඉස්කෝලේ කියන්නේ හුච්චා කියලා සර්. ඈ? හුච්චා? ඔව් සර් මට ඇහුණා ගෑනිත් එක කියන පොඩි එකා. අම්මේ මට ඉස්කෝලේ යෝ කියන්නේ හුච්චා කියලා කියනවා සර්. මම අහන්නේ මේ ඉස්කෝලෙන් දාපු එක නම් නෙමෙයි. තමුන්ගේ දරුවගේ උප්පැන්නේ තියෙන නම මොකද්ද? උප්පැන්නේ නවතියා සර්. උප්පැන්නයක් තියනවද කියලාත් එයාටි එතකොට තමුන්ගේ දරුවගේ නම තාත්තා දන්නේ නැහැ. දන්නේ නැහැ සර්. ගෑනිනේ සර් නම දැන් මේ වෙලාවේ මං එහෙදී නිච්චි නෑ සර් බීලට කොහොමද හරි දරුවා ඉන්නේ කීයේ පන්තියේද? දරුවා ඉන්නේ සර් මේ එකේ පන්තිය බං එකේ. ඇයි බං අපි එකත් එක්කමනේ බාර දුන්නේ. එකේ මේ අවුරුද්දේද? නෑ සර් දැන් අවුරුදු 3-4කට කලින්. ඒවා මම අහන්නේ ලොකු සර් මේ අපි නිවාසාන්තර තරගේ මේ අවුරුද්දේ අවසානයේ දානවද නැත්නම් ලබන අවුරුද්දේ දානවද? හෙට්ටිගේස අපිට ඕක වෙන වෙලාවක ස්ටාෆ් මීටින් එකක් දාලා කතා කරගන්න පුළුවන් නේද? ඈ දැන් මෙතන මම මේ ප්‍රශ්නයක් විසඳන ගමන් ඉන්නේ. ඈ හෙට්ටිගේසට යන්නකෝ. ඈ යන්න. මෙහෙ මම කියන්නේ තමුන්ගේ දරුවා බාර දුන්නු පන්තිය නෙමෙයිනේ. තමුන්ගේ දරුවා දැන් ඉන්නේ කීයේ පන්තියේද? කීයේ වුණත් සෝ පන්තියේ ඉන්න විදියක් නෑ සෝ. කැලේ පෙන්නලත් ඒකනේ කාරණාව සර් හදන්න බෑ සර්. මනුස්සයෝ මම අහන්නේ තමුන්ගේ දරුවා ඉගෙන ගන්න කීයේ පන්තියේද? කීයේ වුණත් සෝ ඉගෙන ගන්න විදියක් නෑ සෝ. ඌගේ දන්නවනේ හැකියාව දරුවගේ නම දන්නෙත් නැත්තම් ඉන්න පන්තිය දන්නෙත් නැත්තම් මං කොහොමද තමුන්ට එන්න කියපු කාරණා මොකද්ද කියලා දන්නේ නැද්ද කොටිද ඔක්කොම කාරණාව දන්නවද මං කාරණාව දන්නවා. කාරණාව දන්න මොකද්ද? නල්ල සර්ගේ නල්ල බැලන්න ඇට්ටියෙන් දමලගේ මගේ කොල්ලනේ සර් නැත්තම. එතකොට මේ මගේ නලල බලපු වසවර්ති සුමුදුවගේ තාත්තද මේ?